ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා අපේ කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයාලට මතක ඇති අපි Moon Plains Luxury Apartment එකේ apartment එකකට ආවා weekend එක දවස් 3ක් ඉන්න. ඒ කියන්නේ 2 nights ඉන්න. ඉතින් ඒක බැලුවේ නැති අයට මම මේ වීඩියෝ එකේ කොටස් ආයෙමත් එකතු කරන්නම්. අපිට හම්බ වුණේ second block එකේ ground floor එකේ තිබුණ මේ apartment එක. මේකේ මේ විදිහට dining area එකක්, ඒකට එහා පැත්තේ living area එකක් තිබුණා. මේ වගේ ෆ්‍රිජ් එකක් එක්ක කුස්සියකට ඕන කරන හැමදේම මෙතන තිබුණා. ඒ වගේම මේ වගේ පීරිසි කෝප්ප, වීදුරු බඩු, ඒ වගේ හැම දෙයක්ම මෙතන තිබුණා. අපිට ඒ දවස් 3 කිසිම කරදරයක් නැතුව ගෙදර ඉන්නවා වගේ ඉන්න. අපේ මේ පැකේජ් එක උනේ දවසට 11500ක්. හැබැයි ඔයාලට මීට වඩා හොඳ apartment එකක් ගන්න පුළුවන්. ඔයාලා කලින්ම booking එක දැම්මොත්. හැබැයි අපි මේක වැස්සත් එක්ක හරියටම එනවද කියලා ෂෝ එකක් තිබුණේ නැති නිසා නුවරඑළියෙන් කලින් දවසේ තමයි මේ booking එක දැම්මේ. ඉතින් අපිට හම්බ වුණේ මේ apartment එක. මීට අමතරව ඉතින් කලින් booking එක දානවා නම් ඔයාලට ඕන block එක ඕන floor එකක ඉතින් apartment එකක් book කරගන්න පුළුවන්. මේ විදිහට 4 burner cooker එකක්, rice cooker එකක්, heater jug එකක් එක්ක මේ වගේ උයන පිහන භාජනත් හැමදේම එතන තිබුණා. තේ හදනවා නම් තේ හදන්න ඕන බඩු, ඒ වගේම tray පවා මෙතන තිබුණා. මේ විදිහට ගෙදරක වගේ අපිට කිසිම අපහසුතාවයකින් තොරව එතන ඉන්න ඕන කරන හැම බඩුවක්ම මෙතන තිබුණා. අපි දැන් බුක් කරේ rooms 2ක apartment එකක්. මේකේ rooms 3ක්. ඒ වගේ ඔයාලට ඕන විදිහකට apartment ගන්න පුළුවන්. හැබැයි ඉතින් තනි room එකේ apartment නැහැ. ඒ නිසා තමයි ඉතින් අපිට මේ වගේ room 2ක apartment එකක් ගන්න උනේ. මේ තියෙන එක room එකක්. අපි දෙන්න හිටියේ මේකේ. මේකට නම් veranda view එකක් තියෙනවා. මේ තියෙන ඉතින් අනිත් room එක. මේක නම් අපි පාවිච්චි කරේ නෑ. අයන් බෝඩ් එකක්, අල්මාරි, ඒ වගේම රෙදි වේලන රැක් එකක් පවා මෙතන තිබුණා. මේ තියෙන ඉතින් අපිට හම්බුන apartment එකේ bathroom එක, hot water තිබුණා. ඒ වගේම command එක sanitize කරලා තිබුණා. ඉතින් අපි ආපු ගමන් කළේ තේ එකක් හදාගත්ත එක. අපි ඉතින් ආපු ගමන් මෙතන තිබුණු අපිට ඕන වෙයි කියලා හිතපු හැම භාජනයක්ම මුලින්ම හොඳට හොදගත්තා. එතකොට අපිට සැරෙන් සැරේ හොදන්න වෙන්නේ නෑනේ. ඊට පස්සේ තමයි ඉතින් අපි දෙන්න මේ ලෑස්ති උනේ තේ එකක් බොන්න. මේ වගේම මේකේ මයික්‍රෝවේව් එකක් තියෙනවා. ඒක හරිම ලේසි ඉතින්. මොකද මෙහෙදී හැම කෑමක්ම ඉක්මනට සීතල වෙනවනේ. ඒ නිසා ඉතින් මයික්‍රෝවේව් එකක් නම් ඕනෙමයි. අපි apartment එකට එන කලින් වීඩියෝ එක වල දකින්න ඇති අපි කීල්ස් එකට ගිහිල්ලා උයන්න පිහන්න ඕන බඩු අරගෙන තමයි ආවේ. ඒ නිසා ඉතින් අපි මේ වෙලාවේ අපි ගෙන අපු පාන් වල බටර් ගාලා තේ එකක් හදාගෙන බිව්වා. ඊට පස්සේ ඉතින් මම කලේ මම ගෙන අපු බඩු අස් කරගත්ත එක. ඒ වගේම මං ගෙදරින් එනකොට කෝකටට් ඉතින් පොල් කටු හැන්දා. ඒ වගේම ගම්මේ රීස් ලුණු මම මේ වීදුරු බෝතලේ තමයි පොල් තෙල් දාගෙන ආවේ. මොකද ඉතින් මෙහෙදි පොල් තෙල් මිදුනොත් එක්ක මේක වීදුරු බෝතලයක් නිසා මේක රත් කරන්න පුළුවන්. නැත්නම් කටලොකු නිසා හැන්දක් දාලා ගන්න පුළුවන් නිසා. අනිත් ඔක්කොම ඉතින් මම මේ වගේ සිප්ලොක් බෑග් වල දාගෙන ආවා. අබ 3 5 කෑලිනිස් මීරිස් කහ මේ ඔක්කොම මම සිප්ලොක් බෑග් වල තමයි දාගෙන ආවේ. ලේසි නිසා. ඒ වගේම මම තව දෙයක් කළා. මෙන්න මේකේ තියෙන්නේ මම ගෙදරින් ගාගෙන ආපු පොල්. මම කලේ පොල් ගෙඩියක් ගාලා ඒක ඩීප් ෆ්‍රීස් එකේ දැම්මා. ඊට පස්සේ අද උදේදී මෙන්න මේ වගේ තර්මෝ ෆ්ලාස්ක් එකක එහෙම නැත්නම් මේ තර්මෝ මග් එකක දාගෙන ආවා. මේක තාම කූල් පොල් වලට මුකුත් වෙලා නැහැ. මම හිතන් ඉන්නේ මේකේ රොටි හදන්න ඕනේ පාන් පිටි ගත්තේ නෑ.
දැන් ඉතින් මේක ආයෙත් මගේකින් අරගෙන ඩීප් ෆ්‍රීස් එකේම දානවා ගන්නකම්. ඉතින් ආපු ගමන් හොයාගත්තා උයන්න. දැන් මොකද දන්නේ තාරු? චිකන්. අපි ඉතින් මෙතන පොඩක් අපිට ඔය විදිහට හදාගත්තා. දැන් ඉතින් තියෙන්නේ උයන්න තමයි. අපි ඉතින් තේ බීලා එහෙම හිතුවා රැට උයලම වොෂ් එකක් දාගන්න. ඒ නිසා ඉතින් අපි මේ උයන ගමන් ඉන්න රැට අපි මගින් චිකන් අරන් ආවා. ඒ චිකන් එක තමයි තාරු මේ හදන ගමන් ඉන්නේ. මේ කප් එක නම් මම ගෙදරින් ගෙනාවේ. මම ඉතින් චිකන් ටික හොඳට ඒ කප් එකේ අත ගාලා තිබුණා. මොකද ඉතින් මට මෙතන තියෙන භාජන ගැන හරියට දැනන් හිටියේ නෑනේ. ඒ නිසා මම කෝකටත් කියලා මේ වගේ ප්ලාස්ටික් කප් දෙකක් විතර අරගෙන තමයි ආවේ. චිකන් එකත් එක්ක අපි හදාගත්තේ පරුප් එකක්. මොකද ඉතින් උදේ 8ට ගෙදරින් ඇවිල්ලා අපිට දැන් ටිකක් ඉතින් මහන්සි. අපිට ඕනේ සිම්පල් දෙයක් හදලා ඉක්මනට වොෂ් එකක් දාගන්න. අපි පරිප්පු චිකන් එහෙම ටිකක් වැඩිපුර ඉවුවා. එතකොට අපිට ඒක තව වේලකට ගන්න පුළුවන් නිසා. මොකද? අපි දෙන්න දවල්ට කෑවේ 10ට 11ට විතරනේ. ඒ නිසා ඉතින් අපි කලින්ම රෑ කෑම ගත්තා. මේ දවස් නම් අනේ මන් දන්නේ අපිට ගමන් වහන්සේට කලින්ම නිින්ද ගියා. ඔයාලා මේ දකින්නේ ඊළඟ දවසේ උදේ කලින් නිදාගත්ත හින්දාද කොහෙද අපිට පාන්දරම හැරුණා. අපි ඉතින් ඒ වෙලාවෙම තේ එකක් හදාගෙන බොන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ වගේම අපි මේ බන් එක ගත්තේ කීල්ස් එකෙන්. ඒකත් කන්න තමයි මේ හදන්නේ. මේ වීඩියෝ එක වොයිස් කරන දවසේ මගේ කටහඬ ටිකක් අවුල් නිකන් උගුර ගොරෝසු වෙලා තිබුණේ. ඒ නිසා ඉතින් කටහඬ ටිකක් වෙනස් විදිහට තමයි ඇහෙන්නේ. අපි කලින් පාරක නුවරඑළිය ඇවිල්ලා මේ වගේ පැණි රස බන් එකක් එක්ක බටර් ගාලා කෑවා. ඒ රස මතකෙට තමයි අපි මේ වගේ බන් එකක් අරන් ආවේ බටර් ගාලා කන්න. සමහර රස මතක තියෙනවනේ ආයෙත් කන්න ආස හිතෙන. හැබැයි ඉතින් ඒ නුවරඑළියේදී කාපු රස මතකය අපිට පොළොන්නරුවේදී ඇවිල්ලා කෑවට හරි ගියේ නෑ. ඒ නිසා තමයි ඉතින් අපි නුවරඑළියේදී ආයෙත් ඒ විදිහටම කන්න හදන්නේ. මම තේ හදලා බනිසුත් ලෑස්ති කරාට පස්සේ තමයි ඉතින් අපේ තාරු නැගිටලා ආවේ. ඔය ඉතින් මං උදේ නැගිට ගමන් ඔළුවවත් පීරලා නෑ. නැත්තම් කාට දාන්න දෙන්නේ අතෝ දෙන්නේ. තේ බීලා ටිකක් වෙලා ඉඳලා අපි මේ ලෑස්ති වෙන්නේ උදේට උයන්නේ. අපි උදේට හදන්න හිතන් ඉන්නේ අල හොද්දක් හදලා මම ගෙදරින් ගෙනාපු ෆ්‍රීස් කරපු ෆොල් වලින් සම්බෝලයක් හදලා බිත්තර බදින්න. මෙහි තිබුණ පිහියනන් ටිකක් කැපෙනවා හොරයි. ඔයාලට මතක ඇතිනේ මම ගෙදරින් ෆ්‍රීස් කරලා ගෙන ආපු පොල්. ඒ පොල් වලින් තමයි සම්බෝල හැදුවේ. මෙන්න මේ කුකර් එක නම් ඉතින් මම ගෙදරින් ගෙන ආවේ. මොකද මම මේ අපාර්ට්මන්ට් එකට කලින් ඇවිත් නෑනේ. ඒ නිසා මම කෝකටත් කියලා මේ කුකර් එක අරගෙන ආවා. ඒකේ තමයි ඉතින් අපි බිත්තරේ හදාගත්තේ. අපි උදේට ආයේ බත්
ඉව්වේ නෑ. ඊයේ රෑ බත්ම තමයි අපි මේ ආයෙත් රත් කරලා ගන්න හදන්නේ. මෙහේ ඉතින් මේවා කිසි දෙයක් ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ නෑ. මොකද ඉතින් නිකම් මේවා කෝල් වෙනවා. අපේ බත් එක දැන් ඉතින් ගානට රත් වෙලා මේ තියෙන ඉතින් අපේ උදේ කෑම සම්බෝලයි අලහොදි හදලා බිත්තර. මං කිව්වේ ඉතින් මෙතන ඉන්නකොට ඉතින් අපේ ගෙදර ඉන්නා වගේ තමයි. අපිට ඕන දෙයක් උයාගෙන කාලේ ඉන්න පුළුවන්. අපි ඇත්තට මේ පාර ආවේ මේ වගේ මේ සීතලේ ඉඳලා යන්න. ඊයේ හවස අපි එනකොටත් වහින නිසා අපිට මේ වරණ්ඩ එකට යන්න බැරි වුණා. ඔන්න ඉතින් උදේ තමයි එතනට ගිහින් බැලුවේ. ඔය ඉස්සරහින් පේන්නේ ෆස්ට් බ්ලොක් එක. අපි ඉන්නේ ඉතින් සෙකන්ඩ් බ්ලොක් එකේනේ. ඒ නිසා ඒ අපාර්ට්මන්ට් එකට ලස්සන view එකක් ගන්න තිබුණේ නැහැ. අපි දැන් මේ රැස්තේනේ ඉතින් නුවරඑළිය ආවොත් අපි අනිවාර්යයෙන් යන තැනකට යන්න ජග්‍රෝ ස්ට්‍රොබෙරි ෆාම් එකට. අපි උදේට කාලා ටිකක් කරලා හිටියා. අතට වෙන ෆිල්ම් එකක් බැලුවා. දැන් තමයි අපි එළියට බහින්න හදන්නේ. පඩි පෙරලිගේ මේ තුනෙන් මේ මැද තියෙන බ්ලොක් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තමයි ඉතින් අපි දෙන්න ඉන්නේ. ගන්දරනේ දැන් වෙලාව 8:56යි. රෙඩි තමයි මේක. ඔව් ඉතින් මේ ආනිකයි යනවා. මේ ජග්‍රෝ ස්ට්‍රොබෙරි ෆාම් එකටනේ. ඉතින් ඒකට අපි යන්න ඕනේ මෙන්න මේ පැත්තට. බෝඩ් එක අලුත් කරනවා. හැම අවුරුද්දේම අලුත් කරනවා. නානු ඔය පැත්තට නෙවෙයි ලෝකාන්තයේ පැත්තට. අපි කලින් පාර කැවිලා මෙතනින් බීමල් එක්ක පොල් රොටි කෑවා. ඇත්තට මේ බීමල් කරි එක හරිම රසයි. ඉතින් දැන් ජග්‍රෝ ස්ට්‍රොබෙරි ෆාම් එකට ආවා. මෙතන තියෙන මේ view එකට නම් මම හරිම ආසයි. ඔයාලට ඔය පේනවා ඇතිනේ සුළං ඉදිරි බලාගාර පේන හැටි. හැමදාම ඇවිල්ලා කොච්චර මේ මෙනු එක දිහා බලන් හිටියත් මම ගන්න ඉතින් හැමදාම එකම දේ. අනිවාර්යෙන් වෆල් එකක් ගන්නවා. අනිත් එක එක්ක චීස් කේක් එකක්, එක්ක බ්‍රවුනි එකක්. අද මම ගත්තේ චීස් කේක් එකකුයි වෆල් එකකුයි. වෆල් එක නම් පොඩි විනාඩි 7ක් යනවා. වෆල් අයිස්ක්‍රීම් වලද විප් ක්‍රීම්? විප් ක්‍රීම්. වෆල් එකයි. डबल चॉकलेट चीज केक එකයි टॉपिंग चॉकलेट. डबल चॉकलेट चीज केक එකයි. මෙතන ඉතින් අපේ ඕඩර් එක හැදෙන හැටි ඔයාලට ලයිව් බලා ගන්න පුළුවන්. Order number 10. මෙතන තියෙන මෙන්න මේ වගේ ට්‍රාන්ස්ෆර් එකක් අහලා. නෑ හොඳටම අවුවයි. අපිට ඉතින් මුලින්ම හම්බුනේ චීස් කේක් එක. මොකද ඉතින් වෆල් එක එවලනේ හදන්නේ. ඒකට විනාඩි 20ක් විතර යනවා කිව්වා. මේක ඉතින් හොඳට චොක්ලට් දාලා තිබුණා ටොපින් එකට. ටොපින් එකක් අපිට හම්බ වෙන්නේ නෑ. ටොපින් එකක් අපි රික්වෙස්ට් කරන්න ඕනි. ඒකට ඉතින් වෙනම charge කරනවා.
ඔන්න ඉතින් අපිට හම්බුණා අපේ වෆල් එක. මම මේකට හරි මාසයි. උණුවෙන් විපින් ක්‍රීම්, චොක්ලට් එක, ස්ට්‍රෝබෙරි කනකොට හරිම ෂොක්. අපේ තාරු වැඩි ස්ට්‍රෝබෙරි කන්න කැමති නෑ. ඒ නිසා ඉතින් ওই ස්ට්‍රෝබෙරි වැඩිපුර කන්නේ මම. චක්‍රක ගාවට නාපු නිසා පීත වඩා කඹේවල පැත්තට ගිහිල්ලා මෙන්න කියන්නේ. අඹේවල ෆාම් එක පැත්තට ගිහිල්ලා මෙන්න. අඹේවල ෆාම් එක ගාවට ගියාට අපිට ෆාම් එක ඇතුළට නම් යන්න හම්බ වුණේ නෑ. මොකද එතන අපි යනකොටත් తాවකාලිකව ඒක වහනවා කියලා මේ වගේ බෝඩ් එකක් ගහන ගමන් තමයි හිටියේ. ඊට පස්සේ ඉතින් අපි අහපව් හරවගෙන ආවා. මෙන්න මේ වගේ ලොකු හරක් රෑනක් නම් ඉතින් අපිට පේන්න හිටියා. අහපව් එන ගමන් අපි ආයෙත් ටවුන් එකේදී කීල්ස් එකට ගියා. තව ඕන කරන චූටි බඩු ටිකක් ගන්න. අපේ තාරුට විශේෂයෙන් ඕනේ පාන් එකක්. නැද්ද? කීයද? අපි යහපව එනකොටත් මේ වගේ අහස කළු වෙලා තිබුණා හවසට වහින්න වගේ. අපි ඊයේ මේ වෙලාවට එනකොට වහිනවනේ. ඒ නිසා ඉතින් අපිට අපාර්ට්මන්ට් එක මේ වගේ ලස්සනට පෙනුන්නේ නැහැ. හැබැයි ඉතින් දැන් එනකොට නම් මේ වගේ ලස්සනට ඒක පෙවුණා. ඒ වගේම අපාර්ට්මන්ට් එකේ මේ වගේ ලස්සනට මලුත් හදලා තියෙනවා. ආපු ගමන් ඉතින් අපි ආයෙත් කරේ දවල්ට උයන්න පටන් ගත්ත එක. අපි දැන් ඉතින් ලෑස්ති වෙන්නේ රැට. නෑනේ රැට. අපි දැන් ලෑස්ති වෙලා දවල්ට උයන්න. අපි දැන් ඉන්නේ රයිස් එකක් හදන ටිකක් කිලෝට වැඩියෙන් දාලා. තාම ටික කපනවා. සුදුරුන් කන්න. ඔව්. අලේ නේද? කියලා වැඩන්නේ. ඔව්. අල කැල ගත්තා ඉතින් කරේ. හස්බන්ඩ් කෙනෙක් එක්ක ට්‍රිප් ගියපුවාම හරිම ලේසි. බේරවනේ. අපේ ජානිතුත් එහෙමයි, මෙයත් එහෙමයි, ගයාන් මාලිත් ඔක්කොටම යන්න පුළුවන්. ඒ හින්දා ට්‍රිප් ගියපුවාම හිමාංශයටයි මටයි හාඩුවේ ඉන්න පුළුවන්. හැබැයි ඉතින් බඩු හොදන්න වෙනවා. අස් කරන්න වෙනවා. නේ? දැන් නම් පොල් තෙල් එක හොඳටම ඉඳලා තියෙන්නේ. අපි හැන්දෙන් තමයි අද නම් මේ තෙල් පාවිච්චි කරේ. ඔන්න ඉතින් හවස් වෙනකොට අදත් වහින්න පටන් ගත්තා. ඒ වගේම අපේ තාරුට මොජිටෝ එකක් හදන්න ඕනේ කියලා ඒකට ඕන බඩුත් අපි අරගෙනමයි ආවේ. දැන් ඉතින් තාරු මේක හදන ගමන් පොඩි එනක් දෙන්නද? ඇතුලේ තියෙන තාරු. Ya. Mintra mandi. අරක බලපල කවුද? කැමත්තා. අපි ඉතින් මොජිටෝ එක හදනකොට ආයෙත් අපේ කෑම එක සීතල වෙලා. ඒක මේ වගේ මයික්‍රෝවේව් දාලා රත් කළා තමයි ඉතින් අපි කෑවේ. අපි දෙන්න මොහානට බලලා තිබ්බේ නෑ. අපි ඉතින් ඒකත් බැලුවා.
ඒ වගේම ඉතින් ෆිල්ම් එක බලද්දි කන්න මෙන්න මේ වගේ චිකන් නගට්ස් ටිකකුත් බෙදගත්තා. මේ ඉතින් ඔයාලා දකින්නේ අපේ 3 වෙනි දවසේ උදේ. උදේම නැගිටලා මං චීස් ස්ප්‍රෙඩ් එකකට අමු මිරිස්, ලුණු, ගම් මිරිස් ටිකක් දාලා මේ වගේ ස්ප්‍රෙඩ් එකක් හදාගෙන ඒක පාන් වල ගාගත්තා උදේ තේ බොන්න. ඒ වගේ මම මේක ටිකක් වැඩිපුර හදාගත්තා. අද අපි ගෙදර එනවනේ. ගෙදර එනකොට මගදී කන්නත් එක්කම. දැන් ඉතින් අපි උදේට තේ බොන්න තමයි යන්නේ. ඒක අපේ දවස් දෙක ඉවරයි. අපි දැන් වඩු ටිකත් ඔක්කොම මේ විදියට පේසු ටිකක් තියාගත්තා. උදේට ඔය උපේක නම් ලොකුවට වීඩියෝ කරන්න ලැබුණේ නෑ. මොකද අපි බෑග් ටිකස් කරන ගමන් තමයි උදේට යුවේ. ඔක්කොම ඔස්සගෙන. අපේ දවස් තුන ඉවරයි. දැන් ඉතින් අපි ගෙදරින් තමයි මේ ලෑස්ති වෙන්නේ. දැන් නම් බෑග්ස් ටික ඔක්කොම කාර් එකට දාලා ඉවරයි. එහෙනම් ඉතින් ගෙදර යන්න. දැන් ඉතින් අපි ගෙදරින් තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලා කඩෙන් කන්න අකමැති, ගෙදර වගේම ඉඳලා උයාගෙන කන්න කැමති කෙනෙක් නම් ඔයාලට හොඳටම ගැලපෙන තැනක් තමයි මේ Moon Plains Luxury Apartment එක. එහෙනම් ඉතින් අපේ දවස් 3 ඉවරයි. දැන් අපි පිටත් වෙන තමයි හදන්නේ. අපි ඉතින් Moon Plains Apartment එකේ දවස් 3ක්ම හිටියා. කොටාවේ රන්දෙනිකල හරහානේ ඒ පැත්තේ එළවලු කඩ වැඩි තිබුණේ නෑ. අපි අම්මලට එළවලු ගන්න හිතාගෙන අපි ආපහු මේ නුවර පැත්තට යන ගමන් නේ තාලු. ගම්පල පැත්තට. එළියේ ඉඳන් නුවර පැත්තට එනකොට නම් ඕන තරම් එළවලු කඩ තියෙනවා. අපි ඉතින් මේ එළවලු කඩේ තමයි නතර වුනේ. හරසියෙන්. අර පොඩි එකත් ඒ තල 350 චූටියක් සුද්දගෙන. ගෙදර එනකොට හිතුණා ඉතින් තව දවස් ටිකක් ඉන්න තිබුණා නම් හොඳයි කියලා. මොකද ඉතින් මේ වගේ පරිසරයක නිදහසේ ඉන්න තියෙන එක හරිම ෂෝක්. අපි ඉතින් අහපව ගෙදර එන්නෙත් වලපනේ රන්දෙනිගල මහියංගනේ හරහා තියෙන පාරේ. මගදී ඉතින් අපි උදේ හදාගත්ත පාන් කාලා මම හදාගෙන ආපු තේ බිව්වා. අපි ඉතින් අහපව් වෙන්නෙත් රන්දෙනිගල හරහා තියෙන පාරේ. අපි මේ පාරේ නුවරඑළියට ගියපු හැටි බලන්න නම් මගේ කලින් වීඩියෝ එක බලන්න. මගදී කන්ද කැටිය හරියේදී අපි මෙන්න මේ වගේ තාඹව බඩ එනුකුත් ගත්තා. අපි දැන් ඉන්නේ මහියංගනේ. දලුකාන හන්දියේදී තමයි අපි මේ වගේ කඩයකින් දවල්ට කන්න ගත්තේ. අපි දෙන්න එක රයිස් එකක් තමයි ගත්තේ. ඒක ඉතින් මගදී එක එක දේවල් කාපු නිසා අපි දෙන්නට ඇති වුණා. ඉතින් අපේ නුවරඑළි ගමන මෙතනින් ඉවරයි. ඔයාලා තාම මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න.